සියලු දෙනාටම සුබම සුබ දවසක්. ඔබ දන්නවාද කැමරාව යනු රූප හෝ වීඩියෝ ගත කර ගැනීමට භාවිතා කරන උපකරණයකි. එය ආලෝකය අල්ලාගෙන එය ඩිජිටල් හෝ රසායනික රූපයක් ලෙස සුරකිනු ලබයි. කැමරාව සොයාගත් පුද්ගලයා වන්නේ ජෝසප් නිසර්බෝර් නිප්ස් නම් ප්‍රංශ ජාතික විද්‍යාඥයා විසිනි. 1826 දී ප්‍රථම ස්ථිර ඡායාරූප කැමරාව ඔහු විසින් නිපදවන ලදී. ඔහුගේ සහකරු ලූවී ඩගර් විසින් පසුව ඩගරෝ ටයිප් කැමරාව වැඩිදියුණු කළේය. අපි කැමරාවේ විකාශනය ගැන කතා කළොත් ප්‍රථම කැමරාව නැතිනම් කැමරා ඔබ්ස්කියුරා කියන කැමරාව ක්‍රිස්තුපූර්ව 5 වන සියවසේ චීන හා ග්‍රීක දාර්ශනිකයන් සොයාගත්තේය. එහි ආලෝකය කුඩා සිදුරකින් ඇතුළු වී රූපයක් ප්‍රතිබිම්බ කරයි. නමුත් එම පින්තූරය ස්ථිර ලෙස තබා ගැනීමට නොහැකිය. දෙවනුව නිර්මාණය කළ කැමරාව වන්නේ පළමු ස්ථිර ඡායාරූප කැමරාව වේ. 1826 දී ජෝසප් නිසර්බෝර් නිප්ස් විසින් මෙය නිපදවන ලදී. තුන්වෙනියට නිර්මාණය කළ කැමරාව වන්නේ ඩගරෝ ටයිප් කැමරාව වේ. 1839 දී ලූවී ඩගර් විසින් වැඩිදියුණු කරන ලදී. හතරවෙනියට නිර්මාණය කරන ලද කැමරාව වන්නේ මොඩර්න් ඩිජිටල් කැමරාව වේ. 1975 දී කොඩැක් සමාගම විසින් ප්‍රථම ඩිජිටල් කැමරාව නිපදවන ලදී. ප්‍රථම ඡායාරූපය හා එහි වර්ෂය ගැන කතා කළොත් ප්‍රථම ඡායාරූපයේ නම Viewed from the window at Lick Rakes වේ. ප්‍රථම ඡායාරූපය ගත් දිනය වන්නේ 1826 දී නිප්ස් විසින් ගන්නා ලදී. එම කැමරාවේ තාක්ෂණය ගැන කතා කළොත් හීලියෝග්‍රැෆි ටින් පල්පයක් මත රසායනික ප්‍රතික්‍රියා භාවිතා කරමින් රූපය ගන්නා ලදී. දැනට අලංකාරම ඡායාරූපය වන්නේ 1968 දී ඇපොලෝ 8 ගගනගාමීන් විසින් ගන්නා ලද චන්ද්‍රයාගේ කක්ෂයේ සිට ගත් පෘථිවියේ උදේ දර්ශනය. මෙය ලොව ප්‍රසිද්ධම හා අලංකාරම ඡායාරූපවලින් එකක් ලෙස සැලකේ. ලොව දුර්ලභම ඡායාරූපය වන්නේ 2019 දී ගන්නා ලද පිරිස් බ්ලැක් හොලි ඉමේජ් වේ. ඉවෙන්ට් හොරිසෝන් ටෙලෙක්ස් කැෆේ විසින් M87 ගැලැක්සියේ කළු කුහරය නැතිනම් බ්ලැක් හෝල් පිළිබිඹු කරන ලද ප්‍රථම ඡායාරූපයයි. මෙය ගතානුගතික තාක්ෂණය හා දුර්ලභ දත්ත එකතු කිරීම මගින් ලබා ගන්නා ලදී. දැනට පවතින භයානකම ඡායාරූපය වන්නේ The Feeling Man නමින් හඳුන්වන 2001 වසරේදී ඇමරිකානු 9/11 ප්‍රහාරවලදී වර්ල්ඩ් ට්‍රේඩ් සෙන්ටර් කඩා වැටෙමින් සිටියදී ගොඩනැගිල්ලෙන් පැන වැටෙන පුද්ගලයෙකුගේ ඡායාරූපයයි. මෙය මරණය, භීතිකාව සහ මානව දුක්ඛිත තත්ත්වය අතිශයින්ම ප්‍රකාශ කරන අතර ලෝකයේ වඩාත් කම්පනය ඇති කළ ඡායාරූප වලින් එකකි. වැඩිම පිරිසක් ඡායාරූපයකට පෙනී සිටි අවස්ථාව වන්නේ 2017 දී ගන්නා ලද The Human Child නමින් හඳුන්වන මෙය Human Child ව්‍යාපාරයේදී මිලියන 3.4කට වැඩි පිරිසක් එකම ඡායාරූපයකට පෙනී සිටිය. මෙය ලෝක වාර්තාවක් ලෙස වාර්තාපොතට එක් විය. දැනට භාවිතා කරන සුපිරිතම කැමරාවන් කිහිපයක් ලෙස රෙසොලූෂන් මෙගාපික්සල් වැනි කැමරා හඳුන්වා දෙන්න පුළුවන්. මේවා වාණිජ විද්‍යාත්මක කලාත්මක භාවිතයන් සඳහා භාවිතා කරයි. තවත් එවැනිම කැමරාවන් ලෙස Sony A1O Pix1XT පෙන්වා දිය හැකිය. ඡායාරූපකරණයේ යහපත් හා අයහපත් බලපෑම් ගැන කතා කළොත් යහපත් බලපෑම් ලෙස සමාජයේ වෙනස්කම් නැතිනම් සිවිල් අයිතිවාසිකම්, යුද්ධ, පරිසර විනාශ වැනි ගැටලු ලෝකයාට පෙන්වීමට පුළුවන්.
උදාහරණයක් ලෙස රුසියාව හා යුක්‍රේනය අතර යුද්ධයේ ඡායාරූප. 2. සිහිවටනයක් ලෙස ඓතිහාසික අවස්ථා සුරකීම. උදාහරණයක් ලෙස ඇපොලෝ 11 චන්ද්‍ර ගමන. 3 කලාත්මක ප්‍රකාශනය ඉවත් ඡායාරූප කලාව මගින් මානසික හා සංස්කෘතික සහනය. අයහපත් බලපෑම් ගැන කතා කළොත් පෞද්ගලිකත්වයේ උල්ලංඝනය හෙවත් අනවසර ඡායාරූප ගැනීම හා සමාජ මාධ්‍ය හරහා අනවශ්‍ය පින්තූර බෙදා හැරීම. 2. ව්‍යාජ ප්‍රචාරණය ෆොටෝෂොප් වැනි මෘදුකාංග මගින් රූප විකෘති කිරීම. 3. මානසික ආබාධ හෙවත් ස්වයං ඡායාරූප කරණය. මෙම තොරතුරු අනුව රූපගත කිරීමේ තාක්ෂණය අතීතයේ සරල ආරම්භයේ සිට අද වන විට සංකීර්ණ ඡායාරූප හා වීඩියෝ දක්වා විකාශනය වී ඇත.